ආයුබෝවන් අපි අද ඉගෙන ගන්න හදන්නේ ස්ටුඩන්ට් of වර්ඩ් කියන වෙබ්සයිට් එක හරහා අපි කොහොමද අපේම වෙබ්සයිට් එකක් නිර්මාණය කරගන්නේ කියලා බලන්න. මුලින්ම අපි ඔන්ලයින් යන බ්‍රවුසර් එකක් ඕපන් කරගන්නවා. මම මේ වෙලාවේදී Edge එක තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ සර්ච් බාර් එකේ මම මේ විදියට ස්ටුඩන්ට් of වර්ඩ් කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ enter බටන් එක ප්‍රෙස් කරගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ තැනකට එනවා. අපිට මෙතනින් පෙන්වන මුලින්ම තියෙන student of word කියන link එක මත මම මේ විදිහට ක්ලික් කරනවා. අපි දැන් අලුත් ටැබ් එකකින් මේ වගේ තැනකට එනවා. ඉතින් අපි දැන් student of the word කියන වෙබ්සයිට් එකට තමයි ඇතුල් වෙලා තියෙන්නේ. පළවෙනි තැනදී අපිට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක ගැන පොඩි හැඳින්වීමක් තියෙනවා. ඒ වගේම වම් පැත්තේ කෙළවරේ pen pals countries කියලා තියෙන buttons අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පහළින් තියෙනවා blogs කියලා බටන් එකක්. ඒ යටතේ අපිට බලා ගන්න පුළුවන් create your website on blogcity.info කියලා උඩම කෙළවරේ තියෙනවා බටන් එකක්. මම දැන් මේ බටන් එක මත ක්ලික් කරනවා. අපි දැන් මේ වගේ තැනකට එනවා. එතනින් අපි මෙතන උඩ තියෙන create a new website කියන බටන් එක මත ක්ලික් කරන්න ඕනේ. මම දැන් මේ බටන් එක මත ක්ලික් කරනවා. අපි දැන් මේ වගේ තැනකට ආවා. ඉතින් මුලින්ම අපිට තියෙනවා අපේ වෙබ්සයිට් එකේ subject එක තෝරන්න. මම මෙතනින් තෝරනවා daily life education කියන එක. ඊට පස්සේ අපිට පේනවා දකුණු පැත්තේ තියෙනවා අපේ වෙබ්සයිට් එකේ description එක ටයිප් කරන්න. ඉතින් අපි මෙතන අපේ වෙබ්සයිට් එකට අදාළ description එක ටයිප් කරගන්න ඕනි. මම මෙතන ටයිප් කරගන්නවා තිරාජ් ප්‍රභාෂ from රම්බුක කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට කැමති වෙබ්සයිට් description එකක් මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ එතන පහළින් තියෙනවා country එක select කරන්න. මම මෙතන මගේ country එක තෝරනවා. මම තෝරනවා මෙතන ශ්‍රී ලංකා කියලා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා අපේ first name එක ටයිප් කරන්න. ඉතින් මම මෙතන ටයිප් කරනවා තිරාජ් ප්‍රභාෂ කියලා මගේ first name එක. අපෙන් දැන් අහනවා අපේ ඊමේල් එක. මම මෙතන මගේ ඊමේල් එක ටයිප් කරගන්නවා. ඊට පහළින් ඒ ඊමේල් එකට අදාළ පාස්වර්ඩ් එක අපෙන් අහනවා. මම මෙතන ටයිප් කරගන්නවා මගේ ඊමේල් එකට අදාළ පාස්වර්ඩ් එක. ඊට ඉදිරියෙන් අපිට පේනවා ඒ පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරන්න අපි නැවත ඉස්සෙල්ලා ටයිප් කරපු පාස්වර්ඩ් එකම ටයිප් කරන්න ඕනේ. මම දැන් මෙතන මම ඉස්සෙල්ලා ටයිප් කරපු පාස්වර්ඩ් එකම ටයිප් කරනවා. දැන් හරි. දැන් අපි ඔක්කොම ටික ෆිල් කරලා අවසන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා සුදු පාට කොටුවක් ඇතුලේ I am not a robot කියලා මැසේජ් එකක් තියෙනවා. ඒ මැසේජ් එකට අපි මේ ඉස්සරහා තියෙන කොටුවට ටික් එක දාන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ විදිහට ලෝඩ් වෙලා මැසේජ් එකක් පෙන්නනවා. මම දැන් මේ මැසේජ් එකෙන් අහන ප්‍රශ්නෙට අදාළ නිවැරදි පින්තූර සිලෙක්ට් කරලා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා. දැන් අපි මේ වගේ තැනකට ආවා. දැන් ඔයගොල්ලන්ට පේනවා කහ පාට කොටුවක් ඇතුලේ okay create the website කියලා බටන් එකක් තියෙනවා. මම ඒක මත ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මේ වගේ තැනකට ඇවිල්ලා අපිට මේ විදියට මැසේජ් එකක් පෙන්නනවා. මේ මැසේජ් එක අපිට ඉතා වැදගත් මැසේජ් එකක්. මොකද මේ මැසේජ් එකේ තියෙන දේවල් අපිට ඉදිරියේදී ගොඩක් වැදගත් වෙනවා. අපිට මේවා වැදගත් වෙන්නේ වෙබ්සයිට් එක අපි ළඟට එඩිට් කරනකොට. ඔයාලට පේනවා මෙතන තියෙනවා your reference number කියලා එකක්. ඉතින් අපි මේ reference number එක ලියලා තියාගන්න ඕනි. ඒ වගේම අපි කලින් යොදපු අපේ password එකත් අපි ලියලා තියාගන්න ඕනි. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඒක notepad එකක type කරලා save කරගන්න. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ password එකයි reference number එකයි ලියලා තියාගන්න. ඒ වගේම මේකේ තව කියනවා අපිට
වෙනත් වෙබ්සයිට් වලින් කොපි කරපු දත්ත මේකට ඇතුළත් කරන්න බැහැ කියලා. ඉතින් ඒ විදිහට තමයි අපිට මේ පණිවිඩය ලබා දෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා මෙතන නිල් පාට කොටුවක් ඇතුලේ තියෙනවා ඕකේ කියලා බටන් එකක්. මම ඒක උඩ ක්ලික් කරනවා. දැන් හරි. දැන් අපි වෙබ්සයිට් එක නිර්මාණය කරන තැනට ආවා. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු කොහොමද අපි මෙතනින් වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්න කියලා.